සුබ දවසක් හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ The Story Zone YouTube channel එකත් එක්කයි. ඉතින් කතාවට යන්න කලින් channel එක subscribe කරලා like එකක් දාගෙනම යන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි යමු අද වීඩියෝ එකට. ෆ්ලෝරියා කුමරියා. ප්‍රින්සස් ෆ්ලෝරියා. ලැවෙන්ඩර් රාජධානියේ පුංචි කුමාරිකාවක් උපත ලබනවා. ඇයට නම තබන්නේ ෆ්ලෝරියා කුමරිය කියලා. අපේ පුංචි කුමාරිකාව කෙතරම් සුන්දරද? ඇයගේ නම ෆ්ලෝරියා. මේ රාජධානියට ආලෝකය ගෙනෙන නමක්. ඇය වයසින් වැඩෙක්ම රාජධානියට කීර්තිමත් අයුරින් කටයුතු කරාවි. ඇය හරිම ලස්සන සුන්දර කුමාරියක්. ඇය හරිම කරුණාවන්තයි. නිතර දගකාරව කාලය ගත කරනවා. නමුත් කවුරුත් දන්නේ නැහැ ඇයට මැජික් බලයක් තියෙනවා කියලා. ඇය වයසෙන් වැඩිත්ම ඇය සුන්දර යුවතියක් බවට පත්වී සිටී. නමුත් දවසක් සිහිනෙන් දකිනවා ලස්සන දිය කිඳුරියක්. ඇයගෙන් උදව් ඉල්ලනවා. ඊට පස්සේ දින ගණනාවක් ඇය ඒ හීනෙම දකින බැවින් එය රාජධානියේ ජ්‍යොතිෂය කෙනෙක්ගෙන් විමසූ විට පවසන්නේ කුමරිය සිහිනෙන් දකින්නේ සෝනම් රාජධානියේ කුමරිය වන ලිලි දිය කිඳුරිය බවත්. ෆ්ලෝරියා, කරුණාකර මට උදව් කරන්න. අපේ රාජධානිය බේරගන්න. ඔයා කවුද? මං කොහොමද ඔයාට උදව් කරන්නේ? අම්මා, මං හැම වෙලේම සිහිනයක් දකිනවා. ඒ දිය කිදුරිය මගෙන් උදව් ඉල්ලනවා අම්මා. මගිදු, කලබල වෙන්න එපා. අපි ජ්‍යොතිෂයාලවා මෙහි අර්ථය විමසා බලමු. හොඳයි අම්මා. මගේ දුව නිතරම දිය කිදුරියක් සිහිනෙන් දකිනවා. ඔබට හැකිද එහි අර්ථය පහදා දෙන්න? ඇය සිහිනෙන් දකින්නේ සෝනම් රාජධානියේ කුමරිය වන ලිලි කුමරියයි. නපුරු ෆ්ලෝරා ඔවුන්ව ඔවුන්ගේම රාජධානියේ සිර කර දමා ඇත. ඇය කුමරියගේ උදව් අපේක්ෂා කරනවා. මගේ දුව කොහොමද උදව් කරන්නේ? කුමරියනි, ඔබට විශේෂ ආලෝක බලයක් තිබෙනවා. ඔබ එය භාවිතා කර යුතුයි. මාගේ දියණිය, ඔබට මේ ගමන ඉතා දුෂ්කර වේවි. ඔබ ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. හොඳයි පියාණනි, මං ප්‍රවේශම් වෙන්නම්. මං ඔවුන්ව කෙසේ හෝ බේරා ගන්නම්. ඉතින් ෆ්ලෝරියා කුමරිය ඒ ගමන යන්න පිටත් වෙනවා. ඇය යන්නේ ඇයගේ අශ්වයෙකු පිටේ. ඇය මුහුද තුලට ගිහින් සෝනම් රාජධානිය හොයාගන්න උත්සාහ කරනවා. ඇයට ලස්සන මාළුවෙක් මඟ පෙන්වනවා. ඇය යද්දී නපුරු මායාකාරියක් වන ක්ලෝරා දියකිදුරු රාජ්‍ය පාලනය කරනවා. මනුස්ස කුමාරියෙක් මෙහි කුමක්ද කරන්නේ? මන් ඔබගේ අදුරු ශක්තියෙන් මේ රාජධානිය විනාශ කිරීමට ඉඩ තබන්නේ නෑ. ඔබට මා පරාජය කළ හැකියයි ඔබ සිතනවද පුංචි ළමයෝ? ඔව්, මන් ඔබව පරාජය කරනවා. ක්ලෝරා ෆ්ලෝරියා කුමරියට පහර දෙන්න යද්දී එකපාරම මාලිගාව දීප්තිමත් වෙලා ෆ්ලෝරියාගේ බලය විහිදෙන්න ගන්නවා. ඊට පස්සේ ෆ්ලෝරියා කුමරිය ක්ලෝරා එක්ක සටන් කරලා එයාව විනාශ කරලා දාලා සෝනම් රාජධානිය බේර ගන්නවා. ලිලි කුමරියවත් බේරා ගන්න. කුමරිය ෆ්ලෝරියා, ඔබ එසේනම් අපිව බේරා ගැනීමට පැමිණියා. ඔබ නේද ලිලි කුමරිය? මගේ සිහිනවලට පැමිණි. ඔව් කුමරිය, ඔබට ස්තුතියි අපිව ආරක්ෂා කරාට. එය මගේ යුතුයකමයි. එය මා ඉටු කරා. එසේනම් මට දැන් සමුගන්න වෙනවා. අපි ඉක්මනින් ආයෙත් හමු වෙමු. ඔබ ප්‍රවේශමෙන් යන්න කුමරිය. මා ඔබ නැවත පැමිණෙන තුරු බලා ඉන්නවා. අපගේ කුමරියට ජය වේවා, ජය වේවා. මාගේ දියණිය, ඔබ එය සිදු කරා. ඔබ ඔබගේ රාජධානිය කීර්තිමත් කරාදු. ඊට පස්සේ ලිලි සහ ෆ්ලෝරා හොඳම යාළුවෝ වෙනවා. නිතර යාලා හමු වෙනවා. මාගේ මිතුරිය මා ඔබව බැලීමට පැමිණියා. ඔබට කොහොමද? මා හොඳින්. ඔබ? මාත් හොඳින්. ඔබව ගොඩාක් මතක් වුණා.
ඉතින් අදට මන් සමුගන්නවා නැවත මෙවැනිම ෆෙයාරි ටේල් ස්ටෝරි එකක් සමගින් නැවත හමුවෙමු. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.